අයිබෝන් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මට මේ channel එක හදන්න හිතුනේ ඇත්තටම මගේ Facebook page එකේ මගේ ආදරණීය followers ලගෙන් ආපු ඉල්ලීමක් අනුව. එයාලා request කරා ටිකක් දිග videos උත් හදන්න පුළුවන්ද කියලා විශේෂයෙන් සමහර දේවල් explain කරන්න පුළුවන් වෙන විදිහට. හැබැයි Facebook එකේ අපි ගත්ත සමහර වෙලාවට දිග videos දැම්මම ඔයාලට ඉක්මනට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මට හිතුණා YouTube channel එකකුත් පටන් අරගෙන අපි කරන දිග videos ටික ඒකට අප්ලෝඩ් කරන්න. එතකොට අපේ followers ලට ඒ ටික බලන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා හැමෝටම මේ videos බලන්න පුළුවන්. හරි. අපි කරන videos ගැන ඔයාලට පොඩි හැඳින්වීමක් කරොත් මගේ followers මගේ ආදරණීය මගේ යාළුවෝ හැමෝම දන්නවා අපි මොනවද කතා කරන්නේ කියලා page එකේ අපි කතා කරනවා stress manage කරගන්න පුළුවන් health tips. ඒ වගේම අපි කතා කරනවා අපේ එදිනෙදා අපේ සෞඛ්‍ය වැඩි දියුණු කරගන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. අපේ සීනි මට්ටම පාලනය කරගන්න පුළුවන් ක්‍රම තියෙනවද? අපිට එදිනෙදා ජීවිතේදී උදව්වක් වෙන කරුණු ගොඩක් අපිට දැනගන්න පුළුවන්. ඒ වගේම තව විශේෂයෙන් මගේ ස්පෙෂල්ටි එකට අදාළව ටොපික්ස් උත් අපි කතා කරනවා. තැලසීමියා වගේ රෝග ගැන, ඒ වගේම මම ඉස්සරහට කතා කරන්නම් යකඩ ඌනතාවය වැනි කන්ඩිෂන්ස් ගැන. ඒ වගේ ඒවා අපිට දිගට කතා කරගෙන යන්න පුළුවන්. ඔයාලා මේ videos බලන්න කැමති නම් channel එක subscribe කරලා තියාගන්න. හරි. එතකොට අද අපි පොඩි වීඩියෝ එකක් කරමු. මේ වීඩියෝ එකේ ඉස්සරහට අපේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න චූටි එක්සර්සයිස් එකක්. අපි මේක හිතන්න නැති වෙන්නත් පුළුවන්. ඒක තමයි physiological sign. හරි. එතකොට අපි ඇත්තටම කරන්නේ අපි සාමාන්‍යයෙන් ඔයාලා දන්නවනේ ටිකක් මහන්සි වෙලාවම අපි ලොකු අර දිග සුසුමක් කළානේ කියලා අන්න ඒ දේ අපි අපේ වමනාවෙන් කරනවා. හරි. එතකොට අපිට කරන්න තියෙන්නේ හොඳ හුස්මක් ගන්නවා. ඒ හුස්මත් එක්කම අපි පෙනහළු තව හොඳට පිරෙන විදිහට ඒ හුස්මත් එක්කම තව හුස්මක් ඇතුළට ගන්න ඕනේ. පොඩි හුස්මක්. ඒත් එක්ක අපිට මේ හුස්ම පිට කරන්න ඕනේ හිමීට. හරි. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකකින් කියලා දෙන්නම් කොහොමද මේ ස්ට්‍රෙස් එකකින් අඩු වෙන්නේ කියලා. හරි. දැනට අපි ඒක චුට්ටක් කරමු. හරි. හොඳ හුස්මක් ගත්තා. අර පෙනහළු හොඳට පිරෙන තව පුංචි හුස්මක් ගන්නවා. ඒත් එක්කම ඊට පස්සේ දිගට හිමීට හුස්ම පිට කරනවා. හරි. එතකොට අපි මෙහෙමයි කරන්නේ. හොඳ හුස්මක් ගත්තා. ආයෙත් කරමු. හොඳ හුස්මක් ගන්නවා. තව කෙටි හුස්මක් ඒත් එක්කම ආයෙත් ගන්නවා. හොඳට පපුව පිරෙන්න. ඊට පස්සේ හිමීට පිට කරනවා. මේ වගේ 3 පාරක් හරි කීප පාරක් හරි කරන්න පුළුවන් නම් ඒත් කමක් නැහැ. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා කැමති නම් මේ channel එක subscribe කරලා තියාගන්න. ආයෙත් හම්බෙමු.